ඔබේ ජීවිතය දිහා මොහොතක් නතර වී ආපසු හැරිලා බලන්න. ඔබ මේ මොහොතේ ගත කරන ජීවිතය දිහා ආපහු හැරිලා බලන්න. මහ පොළව, මහ රූස්ස ගස්, එක දිගට ගලාගෙන යන ගංගා, මේ හමන සුළඟ, මේ හැම දෙයක්ම තිබෙන්නේ පුදුමාකාර සංසුන් බවක්, ලොකු නිහඬතාවයක්. ඔබ කවද හරි හිතුවද සොබාදහම කියන්නේ නිකන් ගස් කොළන් වලට විතරක් කියලා? නැහැ. සොබාදහම කියන්නේ විශ්වයේ විශාලතම ශක්ති ප්‍රභවයටයි. සොබාදහමට කිසිම දවසක හදිස්සියක් නැහැ. ඒ හැම දෙයක්ම නිසි වෙලාවට සිද්ධ වෙනවා. අද ඔබ ඉගෙන ගන්න යන්නේ විශ්ව ශක්තියෙන්, විශ්වයේ ద్వාරයෙන් මෙන්න මේ පාඩමයි. මහා රූස්ස ගසක් කුණාටුවකට නොසෙල්වී මුහුණ දෙන්නේ ඒ ඇති මුල් පොළවට තදින් අල්ලාගෙන සිටින නිසායි. ඔබේ ජීවිතයේ අභියෝග එන විට ඔබේ විශ්වාසය සහ අධිෂ්ඨානයද එලෙසම තබාගත යුතුයි. එනම් අපරිමිත වූ මේ මහා විශ්වය පිළිබඳව ඔබට ඇති විශ්වාසය සහ අභියෝග වලින් ජය ගැනීමට හැකි බවට ඔබේ ඇති අධිෂ්ඨානය එලෙසම තදින්ම තබා ගන්න. එවිට විශ්වයේ ඇති මේ මහා ශක්තිය මහා රූස්ස ගසක් කුණාටුවට නොසෙල්වී සිටිනවාක් මෙන් ඔබටද නොසෙල්වී සිටීමට අවශ්‍ය ශක්තිය සපයනු ඇති. ගංගාවක් ගලාගෙන යද්දී කොයිතරම් විශාල ගල් පරාවක් එම ගංගාව නතර වන්නේ නැහැ. ගල්පර වටෙන් හෝ ගල්පර කපාගෙන හෝ ගල්පර යට කරගෙන හෝ ගඟ කොහොම හරි මහා සාගරයට එකතු වෙනවා. ඔබේ ජීවිතයට බාධක ඉන්නෙත් ඒ ආකාරයට. ඔබේ ජීවිතයට කුමන ආකාරයේ බාධකාවත් ඔබේ ගමන නතර කරන්න එපා. ගංගාවකින් මේ මහා විශ්වය ඔබට උගන්වන පාඩමයයි. ඔබද කුමන බාධකාවත් විශ්වය කෙරෙහි ඇති අති මහත් වූ විශ්වාසය, අති මහත් වූ භක්තිය නොසෙල්වී තබා ගැනීම යනුම එම සියලු බාධක ජයගෙන මේ මහා විශ්වයේ අපරිමිත වූ මහා ශක්තියෙන් ඔබේ ගමන යන බව විශ්වයට දෙන සංඥාවයි. මලක් පිපෙන්නේ අනෙක් මල් එක්ක තරඟ කරන්න නෙවෙයි. මල පිපෙන්නේ තමන්ගේ වෙලාවට, තමන්ගේ ලස්සනට, තමන්ගේ ජීවය පවත්වා ගැනීමට, තව ශාකයක් ඇති කර ගැනීමට. ඔබද ඔබේ ජීවිතය අන් අය සමග සංසන්දනය කරනවද? එවිට එම මලක් පිපෙන හේතුව තීරණය කරන්න. එම මලක් පිපෙන හේතුව නැත්නම් මලක් පිපෙන්නේ ඇයිද යන්න ඔබේ මතකයට නගා ගන්න. ඔබේ ගෙවත්තේ ඇති මල් පිපෙන්නේ තරඟයට නොවේ. ඒ මල් පිපෙන්නේ නියමිත කාලයටයි. ඔබටද එසේමයි. අනිත් අය කුමන ජයග්‍රහණ ලබා ගත්තත්, අනිත් අය කුමන දේ ජීවිතයේ තියාගෙන සිටියත් ඔබට එම දේවල් නැහැ කියා ඔබ දුක් වෙනවද? මතක තබා ගන්න. විශ්වයේ සෑම දෙයක්ම ඔබට ලැබීමට නියමිත වේලාවක් තිබෙනවා. විශ්වය විසින් සෝබා දහම හා සම්බන්ධව ඔබට සියලු ශක්තියින් ලබා දීමට නියමිත වූ වේලාවක් තිබෙනවා. නමුත් එම කුමන වේලාවේ ඔබ ශක්තිය ලබා ගැනීමටත් විශ්වය පිළිබඳව, මේ මහා විශ්වයේ ශක්තිය පිළිබඳ ඇති ඔබේ අපරිමිත විශ්වාසය තහවුරු කළ යුතුමයි. ඉදිරියට යාමට පෙර දැන් ඔබට ඒ විශ්වාසය තහවුරු කිරීමට මම කෙටි වේලාවක් ලබා දෙනවා. මෙම වීඩියෝවේ කමෙන්ට් තීරුවේ පවා ඔබට විශ්වය පිළිබඳ ඇති මහා විශ්වාසය අකුරු කළ හැකි අපරිමිත විශ්වයේ ශක්තිය ඔබ කොපමණ විශ්වාස කරනවාද යන්න, ඔබට ලැබුණු සියලුම දේට ඔබ මේ මහා විශ්වයට කොපමණ ස්තුතිවන්ත වනවාද යන්න දැන් ඔබේ කමෙන්ට් තීරුවේ අකුරු කරන්න. ඔබට මහන්සියක්, මානසික පීඩනයක් හෝ කනගාටුවක් දැනෙන සෑම මොහොතකම හිස් දෙපයින් මහා පොළව මත
ටික වේලාවක් ඇවිදින්න. ඔබ කැමති ඔබේ ගෙවත්තේ ඇති රූස්ස ගසක් බදා ගන්න. නැතහොත් උදෑසන ඉර එළිය ඔබේ මුහුණට වදින්න දෙන්න. ඔබේ ශරීරයට උදෑසන හිරු එළිය වැදීමට දෙන්න. සෝබා දහමේ තියෙන ඒ ප්‍රබල ධනාත්මක කම්පන ඔබේ සියලුම ඍණාත්මක ශක්තියින් සියල්ලම උරාගෙන ඔබේ මනසට සහ ශරීරයට අලුත් පණක් ලබා දෙනු ඇති. විශ්වයේ මේ මහා ඉගැන්වීම දැන්ම ඔබේ ජීවිතයට එකතු කරගන්න. අද දිනේම ඒ දේ සිදු කර ඔබේ ජීවිතයට ලැබෙන නව පණ මුක්ති විඳින්න. සෝබා දහම සමග ආදරයෙන් සහ එකඟතාවයෙන් ජීවත් වෙන්න. විශ්වය අනිවාර්යයෙන්ම ඔබට සෞභාග්‍යයෙන් සහ මානසික සුවයෙන් සලකාවි. ඔබ සෝබා දහමට ගරු කරන තරමට සෝබා දහමද එය ආදරයක්ව, ගෞරවයක්ව, මානසික සුවයක්ව, ශක්තියක්ව ඔබට ලබා දෙනු ඇති. ඔබට ලැබුණු සියලුම දේ වෙනුවෙන් මේ මහා සෝබා දහමට, මේ මහා විශ්වයේ ශක්තියට දැන්ම ස්තුති කරන්න. ආදරණීය සෝබා දහම, ආදරණීය මේ මහා විශ්වය, මට ලබා දුන් සියලුම දේ වෙනුවෙන්ම නැවත නැවත සිය දහස් කෝටි ප්‍රකෝටි වාරයක් ස්තුතියි. ඔබ සැමට අපරිමිත මහා විශ්වයේ මේ මහා සෝබා දහමේ ආශිර්වාදය ලැබෙන සුබ අනාගතයක් වේවා.